Hi යාළුවනේ, welcome back to our YouTube channel Ceylon Roots. චූටි වීඩියෝ එකක් අරන් ආවා. ඔන්න එයා බැලුන් එකක් තමයි ඔය උඩ යන්නේ. ඇත්තටම මේක ගැන කියන්න ඕනේ එයා බැලුන්ස් උඩ කියන්නේ උඩම අහසේ යනකොට අපි දැකලා තිබුණාට කවදාවත් ළඟට දැකලා තිබුණ නැහැ අපි. ඔන්න ඒකට chance එකක් අපිට හම්බුණා. අපේ ගෙවල් ළඟ එහා පැත්තේ තියෙන ලොකු ග්‍රවුන්ඩ් එකක් එතන තිබුණා බලනකොට ලොකු බැලුන් එකක්. ඒ කියන්නේ ඒක උඩට යන්න කිට්ටුව වගේ. ඉතින් ඊට පස්සේ ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට ඔන්න ඔහොම තමයි අපේ ගෙවල් වලට උඩින් ඒක අහසට නැග්ගේ. ඒක ඉන්න කට්ටිය අපිට වේව් කරනවා. ඔතන පේනවද මන්ද ඔයාලට? ඉතින් අපිට මාර හැපි. අපේ බබාලා දෙන්නටත් මාර සතුටුයි. මොකද දැකලා තිබුණ නැහැනේ. ඉතින් කවදාවත් බලන්නකෝ අපේ පුතා හෙල්ලෙන්නේ නැහැ. මේ බලාගෙන ඉන්නවා ඉතින් ඒක උඩ යන දිහා. ඉතින් මේ දෙන්න බෙන්ච් එකකුත් අරගෙන ඇවිල්ලා තියාගෙන බලාගෙන ඉන්නවා. අපේ බබාලා දෙන්න මේ විදිහට මේක දිහා බලාගෙන ඉද්දී මට මගේ පුංචි කාලේ මතක් වුණා. අපි ඉස්සර ෆ්ලයිට් එකක් අහසේ යනකොට අපි හරිය ආසාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නේ. අපිට තේරෙන්නේ ඒක කොහෙටද යන්නේ, මොකද්ද වෙන්නේ, කොහොමද බිමට බාන්නේ, මොකුත් අයිඩියා එකක් අපිට නැහැ. අපිට එක එක මනක්කල්පිත දේවල් තමයි ඔළුවට එන්නේ ඒ අපේ ඒ වයසේ විද්‍යානුව. ඉතින් මෙයාලටත් එහෙම වෙන්න ඇති. සමහර විට ඊට වඩා දැන් ඉන්න ළමයි ගොඩක් දියුණුයි. එයාලා ඉගෙන දන්නවා. ඉතින් ඔන්න ඔහම තමයි අපි බබාලා දෙන්න ඒක දිහා බලාගෙන හිටියේ. ටික වෙලාවකින් ඒක හරියටම අපේ ගෙට උඩින් පාවෙන්න ගත්තා. හරිම ලස්සනයි ඉතින්. ඊට පස්සේ ඕක දිහාත් ඉතින් අපි බලාගෙන ඉඳලා අපි පොඩි ගමනක් ප්ලෑන් කරා. ඊට පස්සේ ලහි ලහියේ අපි ඒක යන්න තමයි පිටත් උනේ. බලන්නකෝ කොහෙද කියලා. අතනන් අපි සන්සෙට් එක බලන්න තමයි යන්නේ. බීච් එක බලන්න. අපිට පස්සෙන් පේන බීච් එක. මෙන්න මේ කන්ද මුදුනට අපි නගින්න යන්නේ. නැංගම සන්සෙට් එක හොඳට පේයි කියලා අපිට හිතෙනවා. එහෙම ඉතින් දාලා තිබුණා ෆොටෝස් වල. අපි ඉතින් යනවා ඒකට දැන්. හති දාගෙන Hey Sasu, I can't see you. Taviru, you right? Okay, yeah, let's go. Bag you picking up first yanne. Okay. Can you? Yeah. Is it going down? Really? Yeah. Coming down. Oh. This thing. We can sit on the grass. මේ තමා බ්‍රීන් බීච්. ඉතින් මම හරිය ආසාවෙන් හිටියේ සන්සෙට් එක බලන්න යන්න මේ කන්දට
nearly 100 meters වගේ තියෙනවා. ඉතින් මට ආසම හිතුනේ මේ කන්ද උඩ ඉඳලා බලනකොට ලස්සනට තියෙයි කියලා. මං Google එකේ search කරනකොටත් එහෙම තමයි ගොඩක් reviews වල තිබුණේ. ඇත්තටම මාරම ලස්සනයි, හිතා ගන්න බෑ. අවහම කොහොම කියනවා නම් මම හරියට sunset එකක් දැකලා නැහැ. ලංකාවෙදිත් මම දැකලා නැහැ. මම දෙපාරක්ම gold face ගියා sunset එක බලන්න ආස නිසා. ඒ දෙපාරම හරියට බලන්න බැරි වුණා. කායක පාක් කරලා එනකොට sunset එක ඉවර වෙලා. ඉතින් හරියට ඇත්තටම මම දැකලා නැහැ. මේ තමයි මගේ life එකේ මම first time sunset එකක් මේ තරම් ලස්සනට දැක්කේ. මාරම ලස්සනයි. ඒක ඇත්තටම කියන්න තේරෙන්නේ නැහැ. පරිසරය, කන්ද උඩ ඉඳලා බලනකොට වටපිටාව, ඒ හැම දෙයක්ම ඒ හිතට දැනෙන දේ ඒක කියාගන්න තේරෙන්නේ නැහැ. අපේ බබාලා දෙන්නත් ඒක එන්ජොයි කරා. මුලදී නම් බෑ කිව්වා. එදෙන යන්න මොකද හරිම බෝරින් බෑ එහෙම කියලා. ඒ වුණාට ඒගොල්ලන්ටත් කන්දර නැංගත්තට පස්සේ මේ හරිම සතුටුයි. ඉතින් amazing view එකක් තමයි තිබුණේ. බලන්නකො ලස්සන. අපි මෙතන කොහොමත් යනකොට මම හිතන්නේ 8:00ට විතර ඇති. එදා 9:00ට තමා ඉර බැහැලා යන ටයිම් එක තිබුණේ. sunset බලන්න ආවද? thank you. අපිව sunset එක බලන්න එක්කන් ආවට. මං හිතන්නේ ලංකාවේවත් බලන්න බැරි. ඊවතාවක් gold face එකක් ගියා. මෙයාට කායක පාක් කරගන්න සෑහෙනලව කියලා sunset එක කිව්වා. කොහොම ළඟයි. දැන් ළඟයි. කන්ද උඩට මාර සීතලයි ළමයි. අපි ඒකයි ඉතින් මේ සමය එකේ වුණාට ජැකට්ස් එහෙම දාලා හිටියේ. කන් දෙකත් එක්ක පිරුණා අපේ. ඒ වුණාට ඉතින් මේක කොහොමද බලා ගන්නත් එපැයි. මාර විදියට එන්ජොයි කරලා අපි ඉතින් එදා දවස ඔන්න ඔහම තමයි ඉතින් ගෙව්වේ. මට හිතුණා ඉතින් මේක ඔයාලත් එක්කත් ෂෙයා කරගන්න ඕනේ කියලා. leaving tiny bit. ඔන්න ඔය විදිහට ඉරක් වෙනකම් අපි බලන් ඉඳලා ඉර මොහොතේ ගිලනකම්ම බලන් ඉඳලා අපි ඉතින් ආපහු එන්න තමයි පිටත් උනේ. ඉතින් අපි ආදරෙන් මේ ෂෙයා කරගත්ත වීඩියෝ එකට ඔයාලා කැමති නම් අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා like එකක් comment එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. ආයෙත් ලස්සන මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් අපි අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ආදරේ. I'm so happy. Guys, ඔයාලට සතුටුද? sunset එක දැක්කද? You said when it goes down, it's completely dark. No, it will dark. It's gone now. We can't see
the sun now. Okay, so now we are leaving. We pack it. Bye. Bye, Mama. I'll see you tomorrow. Yeah, after that. සීතල වැඩි වේගෙන එනවා. ඉන්න ටිකක් අමාරු වේගෙන එන්නේ. වටපිටාව තාම එළිය තියෙනවා. ඊළ මම ගියා කියලා නැහැ. Happy? Happy. මොනේ නම් පේන්න කිසිම happy. ඉතලා යන්නේ මේ කම් දෙක මෙයා වෙලා තියෙන්නේ මගේ පෙන්නලා. Feel my ear. Okay.